ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍ර කියන්නේ නිතරම වෙනස් වෙන තැනක්. සමහර වෙලාවට පත්තරයක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් YouTube channel එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එකම එක වැරදි post එකකින් ලොකු නීතිමය ප්‍රශ්නයකට පැටලෙන්න තියෙන ඉඩකඩ දැන් හරිම වැඩි. ඉතින් මේ වේගයෙන් වෙනස් වෙන ලෝකේ නීතිය ගැන දැනුම කියන්නේ නිකන් දෙයක් නෙවෙයි. ඒක Tamanව ආරක්ෂා කරගන්න තියෙන පලිහක් වගේ දෙයක්. ඉතින් මේ ගමනට අපිට පාර පෙන්වන්න අපි උදව්වට ගන්නේ මාධ්‍ය නීති සංසදය පළ කරපු ජනමාධ්‍යවේදීන්ගේ නීති අත්පොත. අපි බලමු මේකේ තියෙන ටිකක් සංකීර්ණයි වගේ පේන නීති කරුණු හැමෝටම තේරෙන විදිහට සරලව කඩලා බලන්න. ඇයි මේ වගේ අත්පොතක් මේ කාලෙට මෙච්චර වැදගත් වෙන්නේ? මොකද අද මාධ්‍යවේදීන් මුකුණ දින අභියෝග ගොඩක් වෙලස්. ගොඩක් සංකීර්ණයි. ඉතින් තමන්ගේ අයිතිවාසිකම් මොනවද, තමන්ගේ සීමාවන් මොනවද කියලා හරියටම දන්නේ නැතුව මාධ්‍ය නිදහස ගැන කතා කරලා වැඩක් නැහැ. අන්නේ දැනුම තමයි ආරක්ෂාවේ පළවෙනිම පියවර. හරි. එහෙනම් අපි කිලින්ම වෙඩේට බහිමු. මේ මුළු නීතිමය රාමුවම අපි කුළුණු 4ක් විතර හිතමුකෝ. එතකොට තේරුම් ගන්න ලේසි. පළවෙනි සහ ශක්තිමත්ම කුළුණ තමයි අපේ මූලික අයිතිවාසිකම්. මේවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අපිට දීලා තියෙන බලයක්. මේ බලන්නකෝ අපේ ව්‍යවස්ථාවෙන්ම මාධ්‍යවේදීන්ට දීලා තියෙන ප්‍රධාන බල තුනක්. එකක් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. සරලවම කිව්වොත් බය නැතුව කතා කරන්න තියෙන අයිතිය. දෙක මේක නීත්‍යානුකූල වෘත්තියක් විදිහට කරන්න තියෙන අයිතිය. තුන රජයේ තොරතුරු දැනගැනීමේ අයිතිය. මේ තුන නැතුව ඇත්තටම මාධ්‍යකරුවෙකුට වැඩ කරන්න බෑ. මේක තමයි මුළු ගොඩනැගිල්ලම අත්තිවාරම. අර තුන්වෙනියට කිව්ව තොරතුරු දැනගැනීමේ අයිතිය, ඒ කියන්නේ RTI කියන්නේ සුපිරි බලයක් වගේ. විශේෂයෙන්ම ගවේෂණාත්මක වාර්තාකරණයට නම් නැතුවම බැරි දෙයක්. මේ ස්ලයිඩ් එකේ තියෙන විදිහට ඒක පාවිච්චි කරන්න නියම ක්‍රමවේදයක් තියෙනවා. ඉල්ලීමක් කරලා දවස් 14කින් උත්තරයක් ලැබෙන්න ඕනේ. උත්තරේ හරි නැත්තම් අතහරින්න එපා. තවත් පියවර දෙකක් තියෙනවා සටන් කරන්න. හරි. අපිට අයිතිවාසිකම් තියෙනවා, ඒක ඇත්ත. ඒත් ඒ අයිතිවාසිකම් අසීමිත නෑ. හැම නිදහසක් එක්කම වගකීමක් එනවා. අන්න ඒක තමයි අපේ දෙවනි කුළුණ, සීමාවන්. ඒ කියන්නේ අපිට මොනවද ප්‍රකාශ කරන්න බැරි දේවල්, නීතියේ රතුවිර ගහපු තැන් මොනවද? මේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම no-go areas ටික. අසභ්‍ය දේවල්, ආගම් වලට අපහාස කරන ඒවා, මිනිස්සු අතරේ වෛරය පතරවන කතා, මේවා දන්න නීති සංග්‍රහයේ යටතේම වැරදි. ඒ වගේම අධිකරණයේ හෝ පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වෙන විදිහේ දේවල් පළ කරන්නත් බෑ. මේවා පනවල තියෙන සමාජයේ සාමය ආරක්ෂා කරන්න. මේකෙන් පැහැදිලිවම පේන දෙයක් තමයි මේවා හුදු මාර්ගෝපදේශ විතරක් නෙවෙයි, රටේ නීතිය මගින්ම නිශ්චිතවම දක්වලා තියෙන සීමාවන්. මේ නීති පනවා තිබෙන්නේ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ මහජන සාමය මේ දෙකම ආරක්ෂා කරන්නයි. ඔව්, සීමාවන් එතනින් ඉවර වෙන්නේ නැහැ. තව හිතන්න ඕන දේවල් තියෙනවා. වෙන කෙනෙක්ගේ නිර්මාණයක් හොරෙන් පාවිච්චි කරන එක, ඒ කියන්නේ කොපිරයිට්, රාජ්‍ය රහස් එලි කරන එක, හදිසි නීතිය තියෙන වෙලාවට ඒක කඩන එක වගේ දේවල්, විශේෂයෙන්ම ලිංගික අපරාධයකට ලක්වුණ කෙනෙක්ගේ අනන්‍යතාවය හෙලි කරන එක, ළමයින්ට හානිකර දේවල් පළ කරන එක වගේ සම්වේවී තැන්වලදී අපි අතිශයින්ම පරිස්සම් වෙන්න ඕන. හොඳයි. දැන් අපි දන්නවා අපේ අයිතිවාසිකම් මොනවද, අපි පහු නොකළ යුතු සීමාවන් මොනවද කියලා. ඒත් ඉතින් ඇත්තටම වැඩේ කරගෙන යද්දී අපිට මොන වගේ නීතිමය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයිද? අන්න ඒක තමයි අපේ තුන්වෙනි කුළුණ, ප්‍රායෝගික අභියෝග. මෙන්න ගොඩක් අය පටල ගන්න තැන. අපහාස නඩු. මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි අපහාස කළා කියලා දැන් කාවත් හිරේ දාන්න බෑ. ඒ සාපරාධී නීතිය 2002 දී අයින් කළා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ අපිට ඕන දෙයක් කියන්න පුළුවන් කියලා. සිවිල් අපහාස නීතිය තවමත් ක්‍රියාත්මකයි. ඒ කියන්නේ අපේ ප්‍රකාශනයකින් කෙනෙක්ගේ කීර්ති නාමයට හානි වුණොත් එයාලට පුළුවන් අපෙන් කෝටි ගණන් වන්දි ඉල්ලලා නඩු දාන්න. අපහාස නඩු විතරක් නෙවෙයි, මේ බලන්න තවත් මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුරුවන් අවදානම්. පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමේ චෝදනා, ගොඩක් මතභේදාත්මක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත, ඒ කියන්නේ PTA එක, සහ විශේෂයෙන්ම ඔන්ලයින් වැඩ කරන අයට ආදාළ වෙන පරිගණක අපරාධ පනත. මේවා ගැනත් අපි දැනුවත් වෙලා ඉන්න එක අනිවාර්යයි. යම් හේකින් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවටපත් වුණොත් එතකොට දැනගෙන ඉන්න ඕන මූලික අයිතිවාසිකම් දෙකක් තියෙනවා. අත්අඩංගුවට ගන්න හේතුව දැනුම් දෙන්නම ඕන, පැය 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙක් ඉස්සරහට ගෙනියන්න ඕන, ඒ වගේම අඩන්තිට්ටම් වලින් තොර වෙන්න තියෙන අයිතියක් තියෙනවා. හරි, අපි දැන් අයිතිවාසිකම්, සීමාවන් සහ අවදානම් ගැන කතා කළා. එතකොට ඇත්තටම ප්‍රශ්නයක් වුණොත් මොකද කරන්නේ? අපි තනි වෙලාද? නෑ. අන්න ඒකට තමයි අපේ හතරවෙනි සහ අවසාන කුළුණ තියෙන්නේ, ආරක්ෂාවේ පලිහ. උදව්වට යන්න පුරුවන් තැන් මොනවද? මේ ස්ලයිඩ් එකෙන් පෙන්වන්නේ විවිධ නීතියමය ගැටලුවලදී පිහිට පතන්න පුළුවන් ප්‍රධාන ආයතන.
රාජ්‍ය ක්‍රියාවකින් මූලික අයිතිවාසිකම් කඩවුනොත් කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. පොලිසිය අනිසි ක්‍රියාවකට විරුද්ධව ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්. මේ ස්ලයිඩ් එක පුළුවන් නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගන්න. මේ තියෙන්නේ හැම මාධ්‍යවේදියෙක්ගේම ෆෝන් එකේ සේව් වෙලා තියෙන මොන නම්බර්ස් ටිකක්. හදිස්සි අවස්ථාවකදී මේ එක කෝල් එකකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න ඕනේ වැදගත්ම පාඩම තමයි මේ. නීතිය ගැන දැනගෙන ඉන්න එක නිකම් විභාගයකට පාඩම් කරනවා වගේ දෙයක් නෙවෙයි. ඒක තමයි අපේ වැඩේ ආරක්ෂා කරගන්න, අපේ හඬ නිදහසේ පාවිච්චි කරන්න අපිට තියෙන ලොකුම බලය. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝගෙන්ම අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේක. අපේ ආරක්ෂාවට තියෙන මේ බලවත්ම මෙවලම, ඒ කියන්නේ නීතිය පිළිබඳ දැනුම අපි ඇත්තටම නිවැරදිව සහ ක්‍රියාශීලීව භාවිතා කරනවද?